නුවරඑළිය නගරයේ ඉඳලා ලේසියෙන්ම බලන්න යන්න පුළුවන්. එහෙම නැත්නම් නුවරඑළිය වන් ඩේ ට්‍රිප් එකකින් වගේ බලන්න යන්න පුළුවන්. නුවරඑළිය නගරයේම තියෙන ලස්සනම තැන් කීපයක විස්තර මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු. ඉතින් මම වඩාත් පහසු වෙන නුවරඑළිය නගරයේ සරල සිතියමක් ගත්තා. ඉතින් මේ තියෙන්නේ නුවරඑළිය තැපැල් කාර්යාලය, වික්ටෝරියා උද්‍යානය, ග්‍රෙගරි වැව, සිංගල් ට්‍රී හිල් කන්ද, ලවස්ලීප් දියැල්ල, සඳතැන්න, සීතාම්මන් කෝවිල, හග්ගල උද්භිද උද්‍යානය මේ වගේ තැන් කීපයක විස්තර අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා. වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ දේවල් ඔයා අපේ channel එක වෙනුවෙන් කරන ලොකු support එකක්. ඉතින් නුවරඑළිය කියන්නේ ලංකාවේ තියෙන ලස්සනම නගරයක්. ඒ වගේම නුවරඑළියේ තියෙන climate එක, නුවරඑළියේ තියෙන culture එක ලංකාවේ අනෙක් හැම නගරයකටම වඩා වෙනස්. ඉතින් මේ වෙනස අත්විඳින්න, ඒ වගේම ඒකාකාරී ජීවිතෙන් පොඩ්ඩක් අත්මිදිලා පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙන්න, වෙනසක් ඕනේ වුණාම ඕනම කෙනෙක් යන්න කැමතිම travel destination එකක් තමයි නුවරඑළිය කියලා කියන්නේ. භූගෝලීය වශයෙන් ගත්තහමත් නුවරඑළිය ප්‍රදේශය පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා අඩි 6000කටත් වඩා ගොඩක් උසින්. ඉතින් නුවරඑළිය නගරය පිදුරු තලාගල, කිකිලියාමාන, ශාන්තිපුර වගේ මේ කඳු කීපයකින් වට වෙලා තියෙන පුංචි ලස්සන නගරයක්. ඉතින් නුවරඑළිය නගරයේ මැද විදියට නුවරඑළිය සිටි සෙන්ටර් එක විදියට මම නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම් පොළ අරගන්නම්. මොකද මේ ඔයා නුවරඑළියට එනවා නම් මේ බස් නැවතුම් පොළ ළඟට ඔයා අනිවාර්යයෙන්ම එන්න නිසා. මං බස් නැවතුම් පොළ ළඟ ඉඳලා එක තැන්වල විස්තර කියන්න පටන් ගන්නවා. හරි, මුලින්ම නුවරඑළිය බස් නැවතුම් පොළ ඉදිරිපිටම පිහිටලා තියෙන ලස්සන රතු පාට ගොඩනැගිල්ල. නුවරඑළිය තැපැල් කාර්යාලය. බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලන සමයේදී කරලා තියෙන මේ ගොඩනැගිල්ල 1894 දී ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට බාර දීලා තියෙනවා. එදා ඉඳලා නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය මේ ගොඩනැගිල්ල පවත්වාගෙන යනවා. ඉතින් නුවරඑළිය නගර මැදයේම පිහිටලා තියෙන මේ ගොඩනැගිල්ලේ තියෙන ලස්සන ගෘහ නිර්මාණ ශිල්පය, ඒ වගේම මේ ලස්සන රතු පාට වර්ණය මේ ගොඩනැගිල්ලේ ආකර්ෂණය තවත් වැඩි කරන්න සමත් වෙලා තියෙනවා. ඇත්තට මේ ගොඩනැගිල්ල නුවරඑළිය නගරයේ තියෙන අයිකනික් ඉමේජ් එක කියලා කිව්වත් වැරද්දක් නැහැ. ඉතින් ඔයාලත් නුවරඑළියට එනවා නම් අනිවාර්යයෙන්ම මේ ගොඩනැගිල්ල බලන්න යන්න. ඒ වගේම මෙතෙන්ට ගිහිල්ලා මේ ආසන්නේ ඡායාරූපයක් ගන්නත් අමතක කරන්න එපා. මොකද නුවරඑළිය තැපැල් කාර්යාලය පිටලා තියෙන ගොඩනැගිල්ල කියන්නේ ගොඩක් චිත්‍රපටි වලට, ගොඩක් ඡායාරූප වලට ලස්සන පසුතලයක් වුණ ලස්සන ලොකේෂන් එකක්. ඊළඟට බස් නැවතුම් වල ආසන්නයේම පිටලා තියෙන ලස්සන උද්‍යානය. ඒක තමයි වික්ටෝරියා උද්‍යානය. ජර්මන් ජාතික කුමාරිකාවක් විසින් රෝපණය කරපු එක ඕක් පැලයකින් ආරම්භය සනිටුහන් කරන මේ උද්‍යානය වික්ටෝරියා පාක් කියලා නම් ලබන්නේ 1897 දී වික්ටෝරියා රැජිනගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් විවිධ හැඩතල වලින් සකස් කරපු ගස් වැල්, ඒ වගේම විවිධ කුරුළු විශේෂ ගොඩක් ඉන්න මේ උද්‍යානයට ඔයාට ගියොත් ඇවිදලා බලන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම ගොඩක් ලස්සන ඡායාරූප ඔයාගේ සංචාරයට එකතු කරගන්න පුළුවන් ලස්සන උද්‍යානයක් තමයි මේ වික්ටෝරියා උද්‍යානය. ඉතින් බස් නැවතුම් පොළ ආසන්නයේම තියෙන නිසා ඔයාට ගොඩක් පහසුවෙන් මේ උද්භිද උද්‍යානය බලන්න යන්න පුළුවන්. ඊළඟ ස්ථානයේ විදියට ඔයාලා අපි කවුරුත් දන්න නුවරඑළිය කියපු ගමන් මතකෙදෙන ලොකේෂන් එකක් තමයි තියෙන්නේ. ඒ තමයි ග්‍රෙගරි වැව සහ ග්‍රෙගරි පාක් එක. ඉතින් මෙතනට යන්න ගොඩක්ම පහසුයි. නුවරඑළිය බස් නැවතුම් පොළ ළඟ ඉඳලා කියනවා නම් බදුල්ල පැත්තට කිලෝමීටරයකට ආසන්න දුරක් තමයි යන්න තියෙන්නේ. මෙතනදී ග්‍රෙගරි වැව සහ ග්‍රෙගරි වැව ආසන්න ප්‍රදේශය ග්‍රෙගරි පාක් එක විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ආසන්නයේ ඔයාලට ගොඩක් විනෝද ක්‍රීඩා, බෝට්ටු සවාරි, ඒ වගේම විවිධ ආහාර පාන වර්ග ලබා ගන්න පහසුකම් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ප්‍රදේශය ගොඩක් දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත තැනක්. ඉතින් ඔයත් නුවරඑළිය යනවා නම් අනිවාර්යයෙන්ම මේ ග්‍රෙගරි වැව සහ ග්‍රෙගරි පාක් එක තියෙන ප්‍රදේශයේ සංචාරය කරන්න අමතක කරන්න එපා. හරි, ඊළඟ travel location එක විදිහට මම කියන්නේ ටිකක් විශේෂ තැනක්. මොකද මේක කන්දක්. ඉතින් මේ කන්ද තමයි සිංගල් ට්‍රී හිල් කන්ද. මේ කන්ද පිහිටලා තියෙන්නේ නුවරඑළිය බස් නැවතුම් පොළ ළඟ ඉඳලා බදුල්ල පැත්තට කිලෝමීටර් 4ක් වගේ දුරක් තියෙනවා සම්පූර්ණ කන්දටම දුර. නුවරඑළිය බස් නැවතුම් පොළ ළඟ ඉඳලා බදුල්ල පාරේ කිලෝමීටරයක් විතර එනකොට හම්බෙන නුවරඑළිය තුරංග තරංග පිටියේ කියන්නේ රේස් කෝස් එක ළඟින් දකුණු අත පැත්තට තියෙනවා සිංගල් ට්‍රී හිල් කන්දට යන පාර. ඉතින් මේ පාර කිලෝමීටර් 3ක් වගේ දුරක් උඩට යන්න තියෙනවා. කන්ද උඩටම නම් මේ වාහනයකින් යන්න අමාරුයි. බයික් එකක් එහෙම නැත්නම් 4 wheel වාහනයකින් වගේ නම් යන්න පුළුවන්.
මේ කඳ උඩටම ගියොත් ඔයාලට ශ්‍රී පාදස්ථානය, පිදුරුතලාගල ඒ වගේ කඳු බලන්න පුළුවන්. ඒ වගේම නුවරඑළිය නගරය, ග්‍රෙගරි වැව ගොඩක් ලස්සන view එකකින් බලන්න පුළුවන්. මේ කන්ද උඩ දුරකථන සම්ප්‍රේෂණ කුළුණු පිහිටලා තියෙනවා සහ මේ ප්‍රදේශය වනාන්තර ප්‍රදේශයක්. ඉතින් ඒක නිසා මෙතනට යනකොට ටිකක් ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. නමුත් මේ කන්දේ භාගයක් විතර යද්දි පන්සලක් තියෙනවා. එතනට යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. එතනට ගියත් ඔයාලට ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයා නුවරඑළිය බස් නැවතුම් පොළ ළඟ ඉඳලා බදුල්ල පාරේ කිලෝමීටර් 8ක් වගේ දුරක් ගියාම මේ කියන්නේ ග්‍රෙගරි වැවෙන් පහු කරගෙන තව බදුල්ල පැත්තට යනකොට ඔයාලට සීතාම්මන් කෝවිල හම්බ වෙනවා. ඉතින් මේ කෝවිල තමයි සීතා දේවිය වෙනුවෙන් ලෝකෙ ඉදි කරලා තියෙන එකම කෝවිල විදියට සැලකෙන්නේ සහ මේ ජනප්‍රවාදයේ තියෙනවා මේ සීතා දේවිය ලංකාවට රැගෙන ආවට පස්සේ හනුමට සීතා දේවිය හමු වුණ ස්ථානය කියලත් මේ ස්ථානය සැලකෙනවා කියලා. ඉතින් ඔයාලට නුවරඑළිය යනවා නම් මේක පාරායිනෙම තියෙන කෝවිලක්. මේ ස්ථානය දැක බලාගෙන වන්දනා කරන්න අවස්ථාව තියෙනවා. ඊළඟට මේ සීතා කෝවිල පහු කරලා තව කිලෝමීටර් 2ක් වගේ බදුල්ල පැත්තට යනකොට ඔයාලට හග්ගල උද්භිද උද්‍යානයට යන්න පුළුවන්. මේ හග්ගල උද්භිද උද්‍යානය ගොඩක් ප්‍රසිද්ධ ගාඩන් එකක්. ඉතින් කඳුකර ප්‍රදේශවලට අයත් මල් වර්ග, ගස් වර්ග ගොඩක් මේ උද්භිද උද්‍යානයේ තියෙනවා. අධ්‍යාපනික වශයෙන් වගේම පාරිසරික වශයෙන් ගොඩක් වැදගත් දේවල් බලන්න තියෙනවා. ඒ වගේම ඔයාගේ සංචාරයට ලස්සන ඡායාරූප ගොඩක් එකතු කරගන්නත් අවස්ථාව ලැබෙයි මේ උද්භිද උද්‍යානයට ඔයා આવොත්. ඉතින් මෙතෙන්ට නුවරඑළිය බස් නැවතුම් පොළ ළඟ ඉඳලා සම්පූර්ණයෙන්ම දුර කිලෝමීටර් 10ක් වගේ තමයි තියෙන්නේ. ඔයාට නුවරඑළිය යනවා නම් අනිවාර්යෙන් මේ උද්භිද උද්‍යානයට ඇවිල්ලා බලන්න පුළුවන්. ඊළඟට මම කියන්න යන්නේ ලස්සන ජලාශයක් ගැන. මේ ජලාශය හම්බ වෙන්නේ නුවරඑළිය ඉඳලා පට්ටිපොළ පැත්තට යනකොට මෙතනට සම්පූර්ණයෙන් කිලෝමීටර් 11කට ආසන්න දුරක් තියෙනවා නුවරඑළිය බස් නැවතුම් පොළ ළඟ ඉඳලා. මේක ගොඩක් ලස්සන ජලාශයක්. ඒ වගේම ගොඩක් නිස්කලංක නිහඬ පරිසරයක් තමයි මේවට තියෙන්නේ. මේ මං කියන්නේ කන්දේල ජලාශය ගැන. ඉතින් මේ ජලාශයේ බෝට් සවාරියක් යන්න පුළුවන්. ඒක සඳහා පහසුකම් මෙතන තියෙනවා. ඔයා නුවරඑළිය ඉඳලා පට්ටිපොළ හරහා හෝටන් ප්ලේන්ස් යනවා නම් මේ ජලාශය ළඟින් තමයි යන්න පාර තියෙන්නේ. ඒ යන ගමන් ඔයාට මේ ජලාශය බලාගෙන යන්න පුළුවන්. ඊළඟට මං කියන්න යන්නේ නුවරඑළිය නගරයේ ආසන්නයෙන් පිරලා තියෙන ලස්සනම දිය ඇල්ල ලවර්ස් ලීප් දිය ඇල්ල පිළිබඳව. මේ දිය ඇල්ලට ළඟා වෙන නුවරඑළිය නගරයේ ඉඳලා කිලෝමීටර් 4ක වගේ දුරක් තියෙන්නේ. ඒකට ඔයා නුවරඑළිය බස් නැවතුම් පොළේ ඉඳලා රාගල පාරෙන් යන්න ඕනේ. මේ දිය ඇල්ල ළඟටම වාහනයකින් යන්න බෑ. පොඩි හයික් එකක් යන්න තියෙනවා. මේ දිය ඇල්ල පිහිටලා තියෙන්නේ පිදුරුතලාගල කන්දේ එක්තරා බෑවුමක. ඉතින් මේ දිය ඇල්ලෙන් ගලාගෙන එන්නේ පිරිසිදු ජලය. ඉතින් මේ ජලය නුවරඑළිය නගරයේ එක් ප්‍රධානම ජල ප්‍රභවය විදියට පාවිච්චි කරනවා. ඉතින් ඒක නිසා මේ දිය ඇල්ල ළඟට ගියොත් මේ ජලය අපිරිසිදු නොකර දිය ඇල්ලේ සුන්දරත්වය විතරක් අත්විඳලා එන එක ඔයාලගේ වගකීමක් වෙයි. ඊළඟට නුවරඑළිය නගරයේ ඉඳලා මහනුවර පැත්තට එනකොට බඹරකැලේ ප්‍රදේශයෙන් වම් අත පැත්තට තියෙනවා පාරක් ශාන්තිපුර ගම්මානයට යන පාර. ඉතින් ශාන්තිපුර කියලා කියන්නේ ලංකාවේ වඩාත්ම උසින් පිහිටලා තියෙන ගම්මානය. ඒ පාරේ ගියොත් ඔයාලට ශාන්තිපුර ගම්මානය බලන්න යන්න පුළුවන්. මේ පාරේ මේ ලොකු දොර දෙකේ බස් එහෙම නම් යන්න බෑ. මොකද වංගු කන්ද උඩට යන්න තියෙන පාරක් තියෙන්නේ. වෙන ඕනෙම වාහනයකින් යන්න පුළුවන්. මෙතන නුවරඑළිය නගරයේ ඉඳලා සම්පූර්ණයෙන්ම කිලෝමීටර 5ක් වගේ දුරක් තමයි තියෙන්නේ. මේ ගම්මානයේ මේ ශාන්තිපුර view point එක තියෙනවා. ඉතින් එතනට ගියොත් ඔයාලට නුවරඑළිය නගරය සම්පූර්ණයෙන්ම බලන්න පුළුවන්. කුරුළු වැසකින් බලන්න පුළුවන්. හරි, ඉතින් මේ මං කියපු සංචාරක ස්ථාන වලට අමතරව ඔයාලත් දන්න, ඔයාලා ගිහිල්ලා තියෙන සහ යන්න බලාපොරොත්තු වෙන තවත් සංචාරක ස්ථාන මේ නුවරඑළිය නගරයේ සහ යාවට පිහිටලා ඇති. ඉතින් එහෙම තැන් තියෙනවා නම් ඔයාලගේ අදහස් ඒ තැන් වල නම් එක්ක පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු.